අයිබෝවන් ඊයේ දිනේ ලෝකයේ ධනවතා සහ ලෝක බලවතා අතර ඝට්ටනයක් හටගත්තා. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් හොඳම මිත්‍රයන් වෙලා රට අරන් ගිය දෙන්න ගැටුමක් ඇති කරගෙන තියෙනවා බජට් බිල් එක සම්බන්ධයෙන්. අයවැය පනත සම්බන්ධයෙන්. මෙහිදී ඊලෝන් මස්ක් ඇමරිකාවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන මේ පනතට විරුද්ධ වීම නිසා ඔවුන් අතර ගැටුමක් ඇති වෙලා ඒ වගේම මේ ගැටුම සමාජ මාධ්‍යත් විදේශ මාධ්‍ය පුරාවටම කතාවට ලක් වෙන ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මාස්ක් ඇමරිකානු ජනාධිපතිවරයා බලයට එන්න මේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට එන්න සෑහෙන කාර්යභාරයක් ඉෂ්ට කරා. ඔහුගේ මුදල් විශාල වශයෙන් වියදම් කරමින් ඒ කාර්යභාරයක් ඉෂ්ට කරා වගේම ඔහු කියන ආකාරයට ඔහු නැතුව ඊලෝන් මස්ක් නැතුව ට්‍රම්ප්ට කවදාවත් මේ වයිට් හවුස් පුටුවේ ඉඳගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඊලෝන් මස්ක්ට දීලා තිබ්බ ඩෝජ් කියන ආයතනය ඇති කරලා ඒ ආයතනය හරහා රජයේ බදු ගෙවන්නන්ගේ ඇමරිකානු බදු ගෙවන ජනතාවගේ මුදල් අනවශ්‍ය විදිහට ලෝකයේ තැන් තැන් වල යන්නේක ඔය USAID එක හරහා වගේ දේවල් හොයලා ඒ රජයට ඒ මුදල නැවත ලබා දෙන ක්‍රමවේදයක් හදන්න ඔහුට බාර දීලා තිබ්බා. ඉතින් ඔහු ඒ වැඩ කටයුතු කරගෙන ගියා. ඒත් ඔහුගේ කාලය ඉවරුණා. සාමාන්‍යයෙන් එවැනි පත්කිරීම් කරාම ඒ කියන්නේ නීත්‍යානුකූලව ඔහුගේ පත්කිරීම අනුව ඔහුට ඇත්තේ දවස් 130යි. ඒ 130 අනුව ඒ කාලය ඉවරුණාම ඊලෝන් මස්ක්ට ජනාධිපතිවරයා ට්‍රම්ප් ජනාධිපතිවරයා ලස්සන යතුරකුත් දීලා කිව්වා, රත්තරන් යතුරකුත් දීලා කිව්වා හරි දැන් ඔබේ කාලය ඉවරයි කරපු උදව් වලට ස්තුතියි කියලා. මේක ඉවරුලා දවස් දෙක තුනක්වත් ගියේ නැහැ. මේ බොහොම හිතවත් හිටිය යාළුවෝ දෙන්න මේකට කියන්නේ මේ බ්‍රෝමෑස් කියලා. මේ සහෝදරයෝ දෙන්නෙක් වගේ ඉන්න මේ ආදරයෙන් වෙල්ල හිටපු ජෝඩුව එක පාටම දෙපැත්තට වෙන් වෙලා එකිනෙකාට එනකොටා ගන්න පටන් ගත්තා. මොකද හැබැයි තියෙන කාරණයක් ඊලෝන් මස්ක්ට ඔහුගේ ටෙස්ලා කම්පැනි එකට ඉලෙක්ට්‍රික් කාර් වලට පාඩුවක් වෙන නිසා. ඉතින් මෙහිදී ඔවුන් දෙදෙනා ඊටාම එක එකනාට පහත් විදියට බැනගන්න පටන් ගත්තා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ත් කටහැරියාම ඕන එකක් ඕන කෙනෙකුට කියන જાති කෙනෙක්. ඌට හිතෙන ඒවා කියන ඔහු ජනාධිපතිද කවුද කියන එක අමතක කරලා අපි දැක්ක ඔය පහුගිය කාලවලත් හැම කෙනාටම එක එක විදිහේ දේවල් කිව්වා. ඉතින් දැන් තමන්ගේ එකට හිටපු කෙනා තරම් වුණාට පස්සෙත් ඒ විදිහටම කියනවා. මේ ඊයේ ආවා මේ ජර්මන් චාන්සලර්වරයා ඇමරිකා එක්සත් ජනපදයට ඇවිල්ලා වයිට් හවුස් එකේ ඔය සාමාන්‍යයෙන් හැමදාම කෙරෙන කට්ටිය වට කරන සාකච්ඡාව කරා. ඒ අවස්ථාවේදීත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් කතා කරා. මේ පුද්ගලයා මෙහෙම කරන්න කියලා මම මේ අයවැය සම්බන්ධ අයවැය පනත ඔහුට ඔහු බලලා තියෙන්නේ ඌට බලන්න සාසලා තියෙන්නේ කියලා ඔහු ඒ වෙලාවේ කියනවා. ඒ අවස්ථාවේදී අනිත් අතට ඔය X කියන Twitter කියන එක දැන් X කියලා හඳුන්වන්නේ ඒ X කියන සමාජ මාධ්‍ය හරහා ඒක අයිති වෙලා තියෙනෙත් ඊලෝන් මස්ක්ට. ඊලෝන් මස්ක් සඳහන් කරනවා මේ කතාව බොරු, මම මේක දැකලවත් නැහැ මේ බොරුවක් කියන්නේ කියලා. ඒ වගේම අනික් අතට ඔහු කියනවා ඊටාම මේ භයානක දෙයක්ත් ඔහු කියනවා. ඒත් එක්කම ටික වෙලාවකට පස්සේ මේ එක එක්කෙනා තමන්ගේ Twitter ගිණුමෙන් අදහස් හුමාරු කරන්න පටන් ගත්ත ගමන් ඔහු සඳහන් කරනවා එපිස්ටීන් ජෙෆ්රි එපිස්ටීන් ෆයිල්ස් වලත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම තියෙනවා කියලා. කවුද මේ ජෙෆ්රි එපිස්ටීන් කියලා කියන්නේ? ජෙෆ්රි එපිස්ටීන් කියලා කියන්නේ අහිංසක පුංචි දරුවන්ව ළමයින්ව දූෂණය කරලා ඒ වගේම ඒ දරුවන්ව තමන්ගේ එක විවිධ රටවල් වල ලෝකේ ධනවතුන්ට බෙදා දුන්නු. ඒ වගේම දූපතක් තියාගෙන මේ දරුවන්ව එතනට අරන් ගිහිල්ලා ඒ ලෝකේ ඉන්න විශාල ධනවතුන්ට ඒ දරුවන්ව විකුණලා එහෙම නැත්නම් උන්ට උදව් බලාපොරොත්තු වෙන ළමයින්ව පාවිච්චි කරපු පුද්ගලයෙක්. ජෙෆ්රි එපස්ටීන් සිරගතව ඉද්දි සියදිවි නසා ගත්තා. බෙල්වල් දාගෙන සියදිවි නසා ගත්තා. ඉතින් මේ පුද්ගලයාගේ ෆයිල් වල ට්‍රම්ප් ඉන්නවා කියලත් ට්විටර් ගිණුමේ මස් සඳහන් කරනවා. ඉතින් මේ එකිනෙකාට මඩ ගහ ගැනීම කොච්චරද කියනවා නම් මුළු විදේශ මාධ්‍යම පිරලා තිබ්බේ තියෙන්නේ තවමත් මේ මඩ ගස ගැනීමත් එක්ක. මේක නිකන් අර ලෝකේ ප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිළිය වලක් දැන් ඔය බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලීගේ කසාදේ ඩිවෝර්ස් වෙද්දී දික්කසාද වෙද්දී කොහොමද ඒ දෙන්න කොහොමද ඒවා මේ පත්තරවල හැමතැනම ගියේ? ඒ වගේම තමයි මේ දෙන්නගේ මේ කසාදෙත්
මේ කසාද කියන්නේ මේ හිතවත්කම මෙච්චර හිතවත් වෙලා හිටපු දෙන්නගේ හිතවත්කම නැති වෙද්දිත් මුළු සමාජ මාධ්‍ය ඒ වගේම නිවුස් වල ප්‍රවෘත්ති වල සඳහන් වෙනවා මේ දෙන්නගේ කතාව. ඉතින් කොහොම හරි මේ වෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු කියනවා මේ ටෙස්ලා රථ ටෙස්ලා කියන්නේ කවුරුත් ගන්න නැති ඒවා මේවා මේ විකුණ ගන්න බැරුව ඉන්නකොට ඔහු මේ රජය හරහා මේ කරපු උදව් හින්ද තමයි මොහුට මේ අවස්ථාවක් ලැබුණේ කියලා. කියලා තියෙනවා ඊලොන් මස්ක් ඔහු කැමති it is a time to create a new political party to America and actually represent the 80% in the middle කියලා. ඒකට 80ක් නියෝජනය කරන්න අලුත් පොලිටිකල් දේශපාලන පක්ෂයක් ඇති කරන්න කාලේ හරි කියලා ඔහු ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒකට ඔව්ද නැද්ද කියලා මිනිස්සුන්ගේ මත විමසලා තියෙනවා. ඔහුට ඇත්ත වශයෙන්ම ඒ ආකාරයට දේශපාලන පක්ෂයක් හදන්න පුළුවන් තරම් ධනය තියෙනවා. ඒත් ඔහුට ජනාධිපති වෙන්න පුළුවන්ද කියන එක තමයි තියෙන ගැටලුව. මොකද දකුණු අප්‍රිකාවේ ඉපදුණු කෙනෙකුට ඇමරිකාවේ ජනාධිපති වෙන්න බෑ කියන නීතිය තමයි ඇමරිකාවේ නම් තියෙන්නේ. තියෙන ගැටලුත් එක්ක තරහා ගිය ඊලොන් මස්ක් වෙනම පක්ෂයක් පිටවන් තමයි මේ වෙද්දී අදහස් කරගෙන ඉන්න බව අපිට පේන්නේ. අපි තවත් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ස්තුතියි.